අයිබෝවන් තෙඩ ශ්‍රී ලංකා YouTube නාලිකාවට වල හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපේ වීඩියෝ එකේදී මෙන්න මේ විදිහට ඔයාලත් එක්ක කතා කරන්නේ self love ගැන. ඉතින් self love කියන්නේ මොකක්ද? self love එකේ ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය. එහෙම නැත්නම් self love වලින් ඔයාගේ ජීවිතේ හීන හැබෑ කරගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ගොඩාක් දෙනෙක් self love කියන එක පාවිච්චි කරන්නේ තමන්ව තමන්ට ආකර්ෂණීය කරගන්න ඕන වුණාම, තමන්ව ලස්සන කරගන්න ඕන වුණාම එහෙම හිතනවනේ. හැබැයි ගොඩක් අය self love කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි කරන හරිම අඩුවෙන්. ඒක උත්සාහ කිරීමක් විතරයි. දවස් දෙකක් කරනවා. ඊට පස්සේ එතනින් එහාට මොකක්වත් නැහැ. එතකොට ඒ වගේම මේ self love කියන එක අපේ ජීවිතේ සාර්ථකත්වයට හරි ලස්සනට බලපානවා. හැබැයි ඒ දේ ගැන සමහර විට ගොඩක් අය හිතන්නේ නැතුව ඇති. ජීවිතේ සාර්ථක වෙන්න ගොඩක් වෙලාවට self love කියන එක අපිට අත්‍යවශ්‍යම දෙයක්. එතකොට අපි ගත්තොත් එහෙම විශ්වය විසින් පෙන්ලා දෙන තියෙන හරි ලස්සන මාතෘකා තමයි මේ දේවල්. ඒ වයින් ප්‍රධානම එකක් තමයි ගොඩාක් අයට අවශ්‍ය කරන එකක් තමයි self love කියලා කියන්නේ. ඒ කියන්නේ තමන් තමන්ට ආදරය කරන එක. තමන් තමන්ට ආදරය කරන්න පුළුවන් වෙච්ච වෙලාවට තමන්ට ආදරය කරන්න පුළුවන් වුණු වෙලාවට තමයි ඔයා ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයට තියෙන හොඳම පියවර තියන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ඔයා ඔයාට ආදරය කරනවා නම් මට මුකුත්ම දේවල් කරන්න බෑ කියලා හිතන්න නැතුව නෙගටිව් වෙන්නේ නැතුව ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගත්තා නම් මට මේ දේ කරන්න පුළුවන්. මට හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ වගේ මං හරිම ලස්සනයි, මං හරිම ආකර්ශනීයයි. කවුරු මොන දේ කිව්වත් නෙගටිව් හිතන්න නැතුව ඔයා පොසිටිව් වෙන්න පුරුදු වෙන තැනක් තමයි මේ self love කියලා කියන්නේ. එතකොට ඒක පටන් අරගෙන ඔයා පොසිටිව් වෙද්දී ඉබේම ඔයාගේ සාර්ථකත්වය, ඔයාගේ හීන ටික හැම දෙයක්ම හැබෑ වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මිනිස්සු කියලා කියන්නේ හරි පුදුමාකාර જાතියක්. මිනිස්සු ඉපදිලා ඒ මිනිස්සුන්ට ලැබිලා තියෙන මේ භෞතික ශරීරයත් එක්ක පුදුමාකාර විදිහට බැඳෙනවා. මිනිසෙක්ට ලැබිලා තියෙන ආත්මයක් තුළ මේ සංසාර ගමනේ ඔයාට ලැබිච්ච එක ආත්මයක් විතරයිනේ මේක. එතකොට ඒ ආත්මෙට ලැබිලා තියෙන ශරීරයට පුදුමාකාර විදිහට ආස කරනවා, පුදුමාකාර විදිහට කැමැත්ත දක්වනවා. සමහර අය පුදුමාකාර විදිහට වෛර කරනවා. එහෙම නේද? හැබැයි ඒ වෛර කිරීම සිද්ධ වෙන්නේ ඔයාගේ ශරීරයට කැමති නිසා. එහෙම නැත්නම් ඔයා මේ ශරීරයට වෛර කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේක සම්පූර්ණ භෞතික ශරීරයක් විතරයි. මේක කිසිම අයිතියක් අපිට නැහැ. මේක අපිට අයිති දෙයක්වත් නෙවෙයි. මේක අපි හැමදාම තියාගෙන ඉන්නෙත් නැහැ. හැමදාම අපිට මේක ලැබෙන්නෙත් නැහැ. එතකොට මේ ලැබිලා තියෙන භෞතික ශරීරයට පුදුමාකාර විදිහට ආස කරන, අනවශ්‍ය විදිහට ඇලිලා ඉන්න අයට තමයි ගොඩාක් වෙලාවට තමන්ගේ ශරීරයේ තියෙන අනවශ්‍ය දේවල් පේන්නේ. ඒ කියන්නේ ඔයා කිව්වොත් මේක කැතයි, මේක මෙහෙමයි, මූණ මෙහෙමයි, තොල් දෙක රතු මදි, අර ඇස් දෙක කළු මදි, ඊට පස්සේ ආපහු කොණ්ඩේ දිග මදි, ඝනකම් මදි. මේ විදිහට ඔයාට ඔයාගේ ශරීරය තුළ විවිධ අඩුපාඩු පේන්න පටන් ගන්න. ඔයාගේ ශරීරයට අධික ලෙස ඇලෙන්න පටන් ගත්තම. එතකොට මේ දේ නැති කරන එක මාර්ගයක් තමයි self love කියන්නේ. නැතුව ඒ දේ තව තවත් වැඩි කරන මාර්ගයක් නෙවෙයි self love කියන්නේ. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන්නේ තමන්ගේ ආකර්ෂණය තවත් වැඩි කරන දෙයක් කිව්වහම self love කියලා කියන්නේ. ඒක තමන්ගේ ලස්සන තවත් වැඩි කරන දෙයක් කිව්වහම self love. ඒක ඇවිල්ලා තමන්ගේ මේ භෞතික ශරීරයට තියෙන ආසාව තවත් වැඩි කරන දෙයක් කියලා. නෑ. මේ self love කියලා කියන්නේ තමන්ගේ ශරීරය තමන්ට උරුම නෑ කියන දේ හිතන. ඒ වගේම මේ කාලෙට ලැබිලා තියෙන ශරීරය විතරයි මේක කියලා හිතන්න සලස්සන මනසට මේ ශරීරය අනිත්‍ය දෙයක් කියලා හිතන්න සලස්සලා ඒ ශරීරයේ තියෙන කාලය තුල ඔයා ලස්සනට දකින්න, ඔයාගේ මනසින් ඔයාව ලස්සනට දකින්න පුරුදු කරන තැනක් තමයි මෙතන self love වේදී සිද්ධ වෙන්නේ. එතකොට ඔයා ඔයාගේ මනසින් ඔයා ලස්සනයි. ඔව් මම හරිම ලස්සනයි, මම ආකර්ශනීයයි. හැබැයි මේ ශරීරය මට ලැබිලා තියෙන මේ පුංචි කාලෙට විතරයි කියන දේ දකින්න දැනග පටන් ගත්ත තැන තමයි ඔයා self love කියන එක හරියටම දකින්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩාක් අය තමන්ව දැක්කට පස්සේ අඩුපාඩු හිතනවා, මගේ මෙහෙම අඩුපාඩු තියෙනවා. ඒ දේ ලස්සන කරගන්න උත්සාහ කරනවා, විවිධ දේවල් පාවිච්චි කරනවා. කිසිම හොයා බැලීමක් නැතුව විවිධ දේවල් පාවිච්චි කරන්න පටන් ගන්නවා. මම මෙහෙම ලස්සන වෙන්න ඕනේ, මම මෙහෙම වෙන්න ඕනේ, අරම වෙන්න ඕනේ කියලා. එතකොට ඔයාගේ භෞතික ශරීරයට ඕනවටත් වඩා ඇලිලා ඉවරයි. ඉතින් එතකොට ඔයාගේ ශරීරයට සිද්ධ වෙන වෙනස්කම තමයි ඔයාව පැහැපත් කරගන්න දඟලනවා, ඔයා අර දේ කරන්න විශ්වාස කරනවා, එහෙම කරන්න හිතනවා, මෙහෙම කරන්න හිතනවා. ඊට පස්සේ තමන් ඉන්න තැනට වඩා වෙනස් වෙන්න උත්සාහ කරනවා උපරිමයි. එතකොට එතනදී ඔයා ගොඩාක් ලොකු මහන්සියක් යොදනවා එතනට. එතකොට ඔයාගේ සාර්ථකත්වයට තියෙන මාර්ගය නිකම්ම ඇහැරිලා යනවා වගේම ඔයාගේ අතේ තිබිච්ච ගොඩාක් හොඳ ගතිගුණ සියල්ලක්ම මෙතනදී නැති වෙලා යනවා. මොකද තමන්ගේ ශරීරය දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ටිකක් විතර ස්වරූපය කියන්නේ හැඩයෙන් අඩු සාමාන්‍යයෙන් ලස්සන අපි කියන ලස්සනයි කැතයි කියලා එහෙමනේ කියන්නේ. හැබැයි නෑ, හැමෝම ආකර්ශනීයයි. මෙහෙම කියමු ආකර්ශනීය තත්වෙන් අඩු
කෙනෙක් සාමාන්‍යයෙන් ඒකට හරි හොඳයි හිත හොඳ කෙනෙක් හොඳට කතා කරනවා හැබැයි එයා හිත යටින් ඉඳවනවා මම කැතයි කියලා. ඊට පස්සේ ආපහු එයා ලස්සන වෙන විවිධ ප්‍රොඩක්ට් ಜಾති පාවිච්චි කරලා විවිධ විදිහට පාවිච්චි කරලා ලස්සන වෙනවා. එතකොට සිද්ධ වෙන දේ තමයි එයාගේ හිතේ තියෙනවා නම් මෛත්‍රියක් කරුණාවක් තව කෙනෙක්ට ඉරිසියා නොකරන ගතියක් ඒ වගේම තමන්ටම කියලා අහංකාරකමක් නැත්තම් ඕක ලැබෙන්න තමන්ගේ ජීවිතය ඇතුළෙන් අහංකාරකම වැඩි වෙනවා. මට මෙහෙම දේවල් තියෙනවා මම මෙහෙමයි මට මේ දේ හම්බුණා දැන් මම ලස්සනයි දැන් මෙහෙමයි එහෙම හිතලිවලා තමන්ගේ හිතේ තියෙන හොඳ සිතුවිලි ටික නැති කර දැමීම අන්න එතනදී වාස් කරන්නේ හරියටම කිව්වොත් self love නෙවෙයි. ඒක self love විදිහට දකින්නත් එපා. ඒක self love කරන කෙනෙක්ගේ ගතිගුණකුත් නෙවෙයි. ගොඩක් වෙලාවට බාහිර ලස්සන ගැන හිතලා ඒක ලස්සන කරගන්න උත්සාහ කළිවල දැන් හිතනවා මම ලස්සන වෙලා මම අනිත් අය කැතයි එන්න තැනට යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන් අවලස්සනව ඉන්න ආකර්ශනීයව අඩුවෙන් ඉන්නකොට ඊට වඩා අඩු අයට මුකුත් කියන්න හිතෙන්නේ නැහැ ගොඩක් අයට. එහෙමයි මෙයා කැතයි අරයා කැතයි එහෙමයි කියලා කියන්න හිතෙන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒ වේදනාව කොයි වගේද. හැබැයි එයා එහෙම එන්න ලස්සන වුණොත් එහෙම අනිත් අයට ආකර්ශනීයව අඩු අයට ටික ටික එයාගේ හිත වෙනස් වෙනවා මානසිකත්වය වෙනස් වෙනවා එයාගේ ආධ්‍යාත්මික තත්ත්වය එයාගේ ඕරා එක ටික ටික අඩු වීමක් සිද්ධ වෙලා එයා විසින්ම තමන්ගේ යාළුවන්ට ඔයා කැතයි වා මෙහෙම වා මේක පාවිච්චි කරා මම මේක කරා මම මෙහෙම කරා අරම කරා මෙහෙම කරා ඔයා මේක කරලා බලන්න ඒ විදිහට කියන්න පටන් ගන්නවා. ඒ අයගේ හිත රිද්දන්න පටන් ගන්නවා. එයා කැතයි කියලා කිව්වෙන් පස්සේ මේ මිනිස්සුගේ හිත ගොඩක් වෙලාවට රිදෙනවානේ. එන්නේ තත්ත්වෙටපත් වෙනවා. එතනදී අන්න ඒක self love විදිහට දකින්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා එහෙම කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලා එහෙම අයව දැකලා තියෙනවා තේද සමහර විට ඔයාලා එහෙම කරන්න හිතන් ඉන්නවා නම් please එහෙම කරන්න එපා. සාමාන්‍යයෙන් අපි ලස්සන වෙන එක අපි කරන්න ඕන දෙයක් තමයි. ලස්සනට ඉන්න ඕනේ තමයි. හොඳට ඉන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ මොකද මේ ලැබිලා තියෙන ආත්මය තුළ. හැබැයි අර විදිහට self love කියලා බොරුවට ඒ කියන්නේ දැස් තමරයි කියනවනේ මම self love කරනවා ඒකයි මම මෙහෙම ලස්සන වෙලා තියෙන්නේ එහෙම කියලා නිකන් අර මම කිව්ව විදිහට භෞතික දේවල් පාවිච්චි කරලා එක එක ප්‍රොඩක්ට් ಜಾති පාවිච්චි කරලා එහෙම යන අය ඉන්නවනේ. එහෙම යන අයගේ හිත වෙනස් වෙලා ගියාම ඒක self love විදිහට දකින්න එපා. self love හරියටම කරන කෙනෙක් නම් ඇත්තටම මම කියන්නේ හරිම නිහතමානී වෙන්න ඕනේ. self love කරනවා නිහතමානී වෙනවා. ඒක ඇවිල්ලා විශ්වයෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. මොකද අපිත් විශ්වයේ කොටසක්. එතකොට විශ්වය තුලින් ඒ ආකර්ෂණය තමන්ගේ ඕරා එක වැඩි වෙනකොට ආධ්‍යාත්මික ශක්තිය වැඩි වෙනකොට ඒ දේවල් වැඩි වෙද්දී අපි ඉබේම ආකර්ෂණීය බවකටපත් වෙනවා. ආකර්ෂණීය බවකටපත් වීම යනු අර අනවශ්‍ය විදිහට පැහැපත් වෙලා දැන් පැහැපත් වීම කියලා කියන්නේ අර සුදු වෙන එක නෙවෙයි. පැහැපත් වීම කියලා කියන්නේ රන්වන් පාටක්. ඒ කියන්නේ දේලිසනවා වගේ අනිත් අය ඉදිරියේ කැපී පේනවා. ඒ වගේ දෙයක්. එහෙම කැපී පේන්නේ මම කියන්නේ අනවශ්‍ය දේ දැන් අපි කිව්වොත් එimhe එක දේවල් පාවිච්චි කරලා ගොඩක් අය අනවශ්‍ය විදිහට අවශ්‍ය නැති ප්‍රමාණයට සුදු නාම ගොඩක් ලා කියලා සුදු මෑලි වෙලා කියලා කියන්නේ. එහෙම නෙවෙයි අර රන්වන් සමක් කියලා අපි කියන එක තමයි ඔන්න ඔය දේවල් තමයි ආකර්ෂණීය තත්වයට යන්නේ. එතකොට ආකර්ෂණීය කියලා කියන්නේ තව මිනිස්සෙට දැක්කහම එයා කළු වෙන්න පුළුවන් එයාගේ පැහැපත් බව අඩු වෙන්න පුළුවන්. හැබැයි එයාව දැක්කම එයාට හිත ඇදිලා යනවා. මෙයා හරිම හොඳ කෙනෙක් වගේ පේනවා නිකන් එහෙම අමුතු විදිහට ගොඩාක් ලස්සන අයදී එයාව තියලා තිබ්බත් ඔයාට එයා දිහාවට හිත යනවා වගේ දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි ආකර්ෂණීය බවට පත් වෙනවා කියලා කියන්නේ. ඒ ආකර්ෂණීයත්වය ඔයාට ලැබෙන්නේ ඔයා හරියට අධ්‍යාත්මිකව දියුණු වෙනකොට. ඔයා හරි දේ කරන්න පටන් ගත්තාම ඔයා හොඳ දේ කරන්න පටන් ගත්තාම ඒ වගේම ඔයාගේ ඕරා එක වැඩි දියුණු වෙනකොට. එතකොට මම කියපු අර එක පැත්තක් තියෙනවා දැන් මම කිය භෞතික පැත්තෙන් ගත්තොත් එහෙම මේ ශරීරයට ආස වෙලා ඕනට වඩා ආස වෙලා කරන දේ වෙනයි. ඊට පස්සේ self love කියන යුනිවර්ස් එක පැත්තෙන් ළඟා කරගන්න එක වෙනයි. එතකොට යුනිවර්ස් එක පැත්තෙන් ළඟා කරගන්නකොට ඔයාගේ ඕරා එක හරිම ශක්තිමත් වෙනවා. එතකොට ඔයා හිතන්න ගන්නවා තවත් ඔයා දකින සමාජයේ ඉන්න මිනිස්සු දිහා හරි කාරුණිකව බලනවා. ඒ අය හරිම හොඳයි කියලා ඒ දේ බලන්න පුරුදු වෙනවා. ඒ මිනිස්සු ගැන හිතන්න පුරුදු වෙනවා. තව මිනිස්සෙක් හිතක් රිද්දන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතනවා එහෙම කරන්නේ නැහැ කියන මතයටම එනවා. පොසිටිව් හිතනවා. නෙගටිව් හිතන එක නවත්තනවා. ඒ වගේ හැම වෙලාවෙම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. හැම වෙලාවෙම විශ්වයට ස්තුති කරනවා. අනේ මට මේ දේ ලබා දුන්නට ගොඩාක් ස්තුතියි. මට මේක ලබා දුන්නට ගොඩාක් ස්තුතියි කියලා විශ්වයට ස්තුතිවන්ත වෙනවා. එතකොට මේ දේවල් කරලා ඒ වගේම තමන් ආකර්ෂණීයයි කියලා තමන්ගේ හිතින් මනසින් දකිනවා. ඒ වගේම මේ ශරීරය අනිත්‍යයි කියන එකක් දකිනවා. මේ ශරීරය හැමදාටම මෙහෙම තියෙන්නේ නැහැ. අපි ආකර්ෂණීය විදිහට ඉන්න ඕනේ. ආකර්ෂණීයත්වය කියන්නේම self love කියලා කියන්නේම අපි අපේ බාහිර ස්වරූපයට විතරක් ආදරය කරන එක නෙවෙයි. අපි අපේ අභ්‍යන්තරයටත් ආදරය කරන එක. ඒ වගේම අපි අපේ ජීවිතය තුළදී අපි අපේ ජීවිතයට අවශ්‍ය කරන මෛත්‍රිය, කරුණාව, දයාව,
ඔයාව මේ හැම දෙයක්ම ළඟා කර ගැනීම සහ iriසියා ක්‍රෝධ වෛරය ඈත් කර ගැනීමක් කියන එක ඉබේම self love කරන අයට තේරෙනවා. මොකද self love කියලා කියන්නේ වෙනම පාත් එකක්. එතකොට දැන් සමහර අය පටලගෙන ඉන්නවනේ self love කියන්නේ අර විවිධ දේවල් පාවිච්චි කරලා වෙනස ඒව පාවිච්චි කරලා කමක් නැහැ මම එපා කියන්නේ නැහැ. ඒ වුණාට ඒව පාවිච්චි කිරීමේ සීමාවක් තියෙන්න ඕනේ. මම මේ දේ කරන්නේ මෙහෙමයි. හිතින් වෙනස් වෙන්න. ඒ දේවල් පාවිච්චි කරලා තමයි ගොඩක් අය self love වෙදී ඒ දේවල් පාවිච්චි කරනවා තමයි. හරි ඒත් කමක් නැහැ. හැබැයි ඔයා හදවතින් නිහතමානී වෙන්න ඕනේ. අන්න එතනදී තමයි ඔයාලට විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නේ. ඒ වගේම විශ්වයත් එක්ක සම්බන්ධීකරණය. ඒ කියන්නේ ඔයාගේ ඕරා එක තවත් ශක්තිමත් වෙනකොට ඔයාව එන්න කොහොමත් ආකර්ෂණීය වෙන වගේම ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඔයා පොසිටිව් වෙනවා. ඒ වගේම ඔයා මේ ආත්මය තුළදී ඔයාගේ සැනසීම හොයන්න උත්සාහ කරනවා. self love එක ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද කියලාත් මම ඔයාලට මුලින්ම වීඩියෝ එකේදී කියන්න හැදුවා. ඒ මොකක්ද කිව්වොත් දැන් ඔයාලට මේ වීඩියෝ එක හරියට අහන් හිටියනම් චුට්ටක් තේරෙන්න පටන් ගන්න ඇති. සාර්ථකත්වය කියලා කියන්නේ මම කලින් කතා කරපු සාර්ථකත්වයේ වීඩියෝ බලලා තියෙනවා නම් සාර්ථකත්වය කියලා කියන්නේ ඔයා අතිශයම නිහතමානී තත්ත්වයට පත් වෙලා හොඳට ඉගෙනගෙන ඒ වගේම ධනාත්මක චින්තනයත් එක්ක ජීවත් වෙලා හොඳ නිහතමානී මිනිස්සෙක් වෙන එකනේ. ඉතින් නිහතමානීත්වය කොහොමද self love වලින් ලැබෙනවා. ඒ වගේම ඔයා පොසිටිව් හිතන්න පටන් ගන්නවා. පොසිටිව් හිතන්න පටන් ගත්තාම ඔයාට බෑ කියන මානසිකත්වය අතහැරලා දානවා. ඒ වගේම ඔයාට මුකුත් කරන්න බෑ. ඔයාට කරන්න දේවල් නැහැ මේ ලෝකේ. මගේ ජීවිතෙන් වැඩක් නැහැ කියන දේ ඔයා අතහැරලා දානවා. ඔයා පොසිටිව් වෙනවා. ඔයාගේ ඕරා එක ශක්තිමත් වෙනවා. ඔයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ ඉගෙනීමට කැමැත්තක්, ඔයාගේ දේවල් ඔයාගේ හීන හැබෑ කරගන්න කැමැත්තක්, ඒ වගේම මිනිස්සුන්ගේ හිත රිදන්න නැතුව ජීවත් වෙන්න ආසාවක්, කැමැත්තක් ඒ දේවල් ඇති වෙනවා. ඒ වගේම ඔයා එන්න මෛත්‍රී සහගත වෙන්න ඔයාට විශ්වයේ ආශිර්වාදයේ වැඩිවීම තුළින් ඔයාට වරදිනවා වගේ ඔයාට පෙවුනට ඔයාට අවශ්‍ය තැනදී උදව්ව අනිවාර්යයෙන්ම ලැබෙනවා. එන්නේ නිසා ගොඩක් වෙලාවට self love කරන, විශ්වය follow කරන, ඒ වගේ විශ්වයත් එක්ක ජීවත් වෙන මිනිස්සු ගොඩක් වෙලාවට දන්නවා මොන ප්‍රශ්න ආවත් තමන්ගේ ජීවිතයේ අවශ්‍යම වෙලාවෙදී යුනිවර්ස් එකේ උදව්ව තියෙනවා කියන එක එයාලා හිතන්න පටන් ගන්නවා. ඉතින් self love කියන එකෙන් ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයටත් යම් බලපෑමක් තියෙනවා. ඒක තමයි කියන්නේ බලපෑම කියන්නේ ගොඩාක් ලොකු බලපෑමක්. self love කියලා කියන්නේ තමන්ව ආකර්ෂණීය විදිහට දකින්න පුරුදු වෙන එක, තමන්ව විශ්වාස කරන එක, තමන්ට ආදරය කරන එක, තමන් කවුද කියලා හිතන්න පටන් ගන්න එක, තමන්ගේ ආත්මය, මේ ආත්මය, ඊට පස්සේ ඊළඟ ආත්ම ගැන, සසර ගැන හිතන්න පටන් ගන්න එක, ඒ වගේම කරුණා, මෛත්‍රිය, දයාව මේ දේවල් ජීවිතේට එකතු කරගන්න එක, තමන්ගේ ජීවිතේ ඉරිසියා, ක්‍රෝධ, වෛර ඈත් කරගන්න එක, මේ දේවල් තමයි self love කියලා කෙටියෙන්ම කියන්නේ. ඉතින් එතනදී self love කියන එක හිතන්න එපා සාමාන්‍යයෙන් මේ මේකප් කරගෙන අර ලස්සනටම ඉන්න එකම කියලා. ලස්සනට ඉන්න එක තුලින් ඔයා self love හරියට follow කරනවා නම් ලස්සනට ඉන්න එක තුලින් ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය අර මම කියපු හැම දෙයක්ම ඔයාගේ ජීවිතේට ලැබෙනවා. ඒ නිසා ඔයාලත් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ, අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ දෙයක් තමයි self love කියන්නේ. මම අර කලින් කිව්වේ අර අනවශ්‍ය විදියට වෙනස් වෙලා හිතන දේ නෙවෙයි. ඒක self love නෙවෙයි. හරිද? ඒක ඇවිල්ලා අර අපේ භෞතික ශරීරයට අනවශ්‍ය ලෙස ඇලීමක්. එතකොට ඒකෙන් ඔයාගේ සසර ගමන දිගු වෙනවා. කෙටිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙටිවීමක් සිද්ධ වෙන්නේ අර විදියට self love කරලා ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් අරගෙන මේ දේවල් මෙහෙමයි වෙන්නේ කියන දේ තේරුම් අරගෙන මේ මිනිස්සු මෙහෙමයි, සමාජය මෙහෙමයි, ඒක මෙහෙම විදියට මේ විදියට වෙනවා, විශ්වය මේ වගේ අපිට උදව් කරනවා, අපිත් විශ්වයේ කොටසක්, අපේ ශරීරය මේක අපිට අයිති නෑ, මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුරුදු වෙන එකෙන් ඔයාගේ ජීවිතේ ඉබේම ලස්සන වෙනවා. ඒ වගේම සාර්ථකත්වයට ඔයාගේ ජීවිතය ළඟා වෙනවා. ඒ වගේම ඔයා මේ ජීවිතය තුළ ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලත් ඔයාලගේ ජීවිතේට self love එකතු කරගන්න. self love ගැන ඔයාලට දැනගන්න ඕන නම් මගේ තවත් වීඩියෝස් ගොඩක් ඇති. පල්ලෙහාට ගිහිල්ලා බලන්න මගේ page එකේ. ඉතින් තවත් වීඩියෝස් ඇති. ඒවෙන් ඔයාලා self love ගැන ඉගෙන ගන්න. ඉතින් එහෙනම් ඔයාලා හැමෝම තවත් වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. විශ්වයත් එක්ක හැමදාටම ඉන්නවා. ආයුබෝවන්.